අන්තිම පාරට තව එක පාරක් නවන්න ඕනේ. ඊට පස්සේ මේ සවුකොලේ දෙකට මැදින් නවලා නවුවට පස්සේ එන තීරුව මේ විදිහට zigzag එකට අපි නවා ගන්න ඕනේ. පස්සේ අපි නවාගත්ත කොටස් මේ විදියට වෙන් කරගන්න ඕනේ. ඒ නැවුම් දාර ඔස්සේ හැම එකක්ම දෙකට බෙදන විදියට අපි බෙදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ කපාගත්ත ඒවත් මේ විදිහට ආයිමත් දෙකට මැදින් කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් අර කපාගත්ත කොටසක් අරගෙන මේ විදිහට දෙකට නවලා කතුරක් අරගෙන චූටියට හීනියට කැමති නම් ඉතින් ලොකුවට කපා ගන්න පුළුවන්. අර ගොඩක් ලස්සන ඉන්නේ අපි මේ හදන බෝලේ චූටියට කැපුවාම. මේ විදිහට අපි කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේ කපාගත්ත කොලේ අපි දිගෑරලා දිගෑරලා මේක දැන් අපි රවුන්ඩ් කරගන්න මේ විදිහට මේක මොකක් හරි මතු පිටක තියලා මෙන්න මේ විදිහට අපි මේක රෝල් කරගන්න ඕනි. කැමති නම් අර අපි සාරි පොට තියනවා වගේ මේකත් කරන්නත් පුළුවන්. ඒ වුණාට අර රැල්ල ලස්සනට එන්න නම් මේ විදිහට රෝල් කරාම තමයි රැල්ල ලස්සනට එන්නේ. ඊට පස්සේ රෝල් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ විදිහට අපි කපාගත්ත මේ චුටි කෑලි ටික ලස්සනට හදාගන්න. ඊට පස්සේ අපි හදාගත්ත බෝලේ කෙරවලට අපිට ස්ටෙප්ලර් එකක් ගහගන්න පුළුවන්. නැත්නම් මේක ගැලවෙන හැම නැත්නම් ඔයගොල්ලන්ට ගම් ටිකක් ගහගන්න පුළුවන්. මම්මගේ කූඩුව අලවන්න හිතන් ඉන්නේ රතු, තැඹිලි, කහ, නිල්. අපි මේක අටපට්ටමක අලවද්දී මේ විදිහට අලවනවා නෙවෙයි, ඇත්තටම අපි මේක බස්සනවා. මේ විදිහට පෑනකින් හරි මොකකින් හරි මේ වගේ චූටි සිදුරක් හදාගන්න ඕනේ. ඊට පස්සේ අපි අර හදාගත්ත ස්ටෙප්ලර් කරගත්ත ඔයා ගම්වාගත්ත කොටස ඒ හිල ඇතුළට බස්සලා මේක සෙට් කරගන්න ඕනේ. මේ විදිහට තමයි කුඩ ඇතුල් පැත්ත ඔයගලන්ට පේන්නේ. දැක්කනේ ගම් ගල් වලට වැඩිය මෙහෙම ඇලවුවාම අපේ අර මල් ටික ලස්සනට පේනවා. ඊට පස්සේ මේ අපිට රැලි කපලා අලවලා මේ විදිහට මම නම් ත්‍රිකෝණ වලට විතරයි කළා. ඔයාලට පුළුවන් සමචතුරස්‍ර වලටත් කරන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදපු අමුතුම කුඩුවේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔයාලටත් මගේ